So the next race is being lined up, and this should be a comfortable event here for the spectators. ආසු පහසීසී ධාරිතාවය වයස අවුරුදු 16න් පහළ පළමු තරගය ආරම්භ කිරීමට නිමිත තරග වට 8කින් සමන්විත තරගය. රෂිත රොෂාන් සිල්වා අංක 2 අංක 22 යුවන් ගුරුසිංහ වයස අවුරුදු 16න් පහළ වුණාට සහන අධ්‍යක්ෂක තිබෙන ඔහුට කල්ලය ඊතාන්ග අංක 76 අංක 25 චුන් වේඩිසිංහ කවිදු කෙවිටියකල අංක 83 මේ සියලුම ක්‍රීඩකයන් වයස අවුරුදු 16න් පහළ තරගයේ සව බොහෝ ප්‍රමාණයක් නියෝජනය කර තිබුණා. ජයක්ස් ගුණවර්ධන මේ ඔබ දකින්නේ. හසිදු කුණසේකර 40. වෙනුෂ්ක සිල්වා අශෙන් අංක 44 බානුක රත්නායක අංක 59 බිනුර කිතලක. මේ සියලුම ක්‍රීඩකයන් වයස අවුරුදු 16න් පහළ තරගකරුවන් වූවාට 13න් පහළ සහ 16න් පහළ තරගිසව නියෝජනය කරමින් සෑම ධාවන පතයකදීම පාහේ අධ්‍යක්ෂකී මේක රාශී කොට තිබෙනවා. This should be a tough event. Some really good competitors in the process, medal winners, race winners back in action. And although these bikes are of low capacity, these are really thoroughbreds. You could see some really good jumps and some really good maneuvering in the corners. තරගාරම්භයට දැන් සූදානම්. මෙන්න දැන් ආරම්භය. වයස අවුරුදු 16න් පහළ 85cc ධාරිතාවයේ තරගය. ප්‍රබල තරගකරුවන් රැසක් තරග බිමේ තරග වට 8කින් සමන්විතයි තරගය. Already we've had clever maneuverability. You can just see, I mentioned that these could be low capacity bikes. These are thoroughbreds. Number 22 is in front, and that would be Evon Gurusingha, Evon Biaji Gurusingha. He's a top competitor. He's being followed by number 99, that's Jacques Gunwardena. You could expect a super fight here. එවන් ගුරුසිංහ ඉදිරියෙන් කෙසේ වෙතත් ජයක් ගේන්න. හොඳ අභියෝගයක්. ජයක් ගුණවර්ධන ඒ වීඩබ්ලිව් සම්පූර්ණ ධාවන පතේම සූවිලි බලාගෙන වැසී යමින් පවතිනවා. ඒ තරමටම මේ තරගයේ තීව්‍රයි ඔවුන්ගේ 85cc ධාරිතාව වුණාට මේකේ ඉහළයි. ඉතම හොඳ අත්දැකීම් සහිත තරගකරුවන් රැසක් එවන් ගුරුසිංහ ඉදිරියෙන් ජයක් හඹා යනවා. Jacques Gunwardena is in a very good situation because he could see and gauge what the race leader is doing. You need to have a lot of stamina for an event of 8 laps in this capacity. But these riders know what they are doing. At under 16, they have seen competition, they have gathered experience, they know what it is like. Decisive lead into the first lap. A good fight for third and fourth places too. And 2 stages of this race is a good competition, which is good for the viewers, good for the spectators. Early race leaders on your picture, Evon Biaji Gurusingha being hounded by Jacques Gunwardena. මේ ධාවන පතේ තරග බෙදීම පහසු කාරණාවක් නොවේ. නිතර මේ වංගුමුණ ගැසෙන ඊට අමතරව පඳු ගැටි සහ පල්ලම් සහිතයි. රැලි සහිත ස්වභාවයන් වැඩි මේ ඔබ දකින්නේ තුහුවිලි බලා මැදින් තරගකරුවන් එන්න පිට ඒ නිසා ප්‍රමුඛයා බවට පත් වීම අතිශයින්ම වැදගත්. මොකද ඔහුගෙන් පසුව නැගෙන තුහුවිලි බලාවන් මැදින් ඒ කපාගෙන තමයි ඉදිරියට ගමන් කළ යුත්තේ. ජාක්ස් ගුණවර්ධන හොඳ අභියෝගයක් ලබා දෙනවා. මේ වංගුවේදී දෙදෙනාගේ උපක්‍රමයන් දෙකක්. කෙනෙක් දිගු වංගුව කෙනෙක් කෙටි වංගුව හඹා යනවා. පසුපස කෙසේ වෙතත් පළමු දෙවන ස්ථානවලට දියුණු තරගයක් නිර්මාණය වලට හරිත තුන්වැන්නා සෑහෙන පසුබට තිබෙනවා මේ දෙදෙනා සංසන්දනාත්මක බල. Yes, in third place at the moment is Binura Kitulagama. There's a fight for him too. He's lying third at the moment. And in fourth place, Hasidu Gunasekara. John Gurusingha ඉදිරියෙන් ජැක්
ප්‍රබල ආභියෝගයක් කෙල්ලක ඉතාමත් තියුණු තරගයක් තරග ආරම්භයේදී ඒ නිසා තම වේගවත් තරගයක් ආරම්භ කරනකොට මෙන්න වෙනසක් බලමු ගුරුසිංහ ඉදිරියට ගුණවර්ධන ඉදිරියට පැමිණෙන ආකාරයක් දක්නට ලැබේ. Good. Very good. It's just to maintain whether he could hold on. Plenty happening. It's an event where you need to show your competency in a big way. Already one or two people have got into difficulties. The tough race is fast. And a lot of experience on the track at the moment. මේ ධාවන පතේ එක දිගට බොහෝ දුර ප්‍රමාණයෙන් අඩු වැඩිපුරම වංගු සහ මේ ගැටි සහිත කලාපය පිමින් සහිත කලාපය ලබා ගැනීමෙන් තමයි බොහෝ දිනකට තරගය වෙනස් කළ හැක්කේ. විශේෂයෙන්ම මෙහිදී මේ ජග් ගුණවර්ධන ඉදිරියට පැමිණියේ වංගු සහිත කලාපය ප්‍රධාන කලා මෙදිනාගේ උපක්‍රම දෙකක් අනුගමනය කරන්නේ. එකයෙක් පැමිණෙන වේගයෙන් විපුර වංගුව නමුත් තවත් අයෙක් වේගය අඩාල කොට කෙටි වංගුව ලබා ගන්නවා. එහිදී ජග් ගුණවර්ධනගේ උපක්‍රමයේ දැනට තාර්ථකයි ඉදිරියට. Gunodhana is from a tremendous stop. He's in front and he's confident. And he's got ahead of Yvonne Biagi Gurusingha. That's the top two places. There is a fight for third and fourth too, but that has now faded away. Hasinda Gunasekara has been left behind by Vinura Kittalagama, who's opened up a fair lead, occupying third place at the moment. පිරුර කෙතලගමට මීට කලින් අභියෝගයක් තිබුණා තුන්වන ස්ථානයේ වෙනුවෙන් නමුත් කෙතලගම එය වෙනස් කොට තිබුණා. මේ ඔබ ඉදිරියෙන් දකින්නේ ගමන් කරන අංක 99 ජග් ගුණවර්ධන. ඊටමත් හොඳ තාක්ෂණයක්. ඉතාමත් හොඳ තාක්ෂණයක් භාවිතා කළා ඔබ තරගයේදී. වංගු සහිත කලාපේ පස්කරන විලේවන් ගුරුසිංහ තරග ආරම්භයේදී මුල්වට කිහිපයේ ඉදිරියෙන් සිටියා. නමුත් සියල්ල වෙනස් වන්නට හේතුවතුනි මෙවැනි තරගයකදී ගතවන්නේ තත්පරයකින් කෙටි නිමේෂයක් පමණයි. ඒ හොඳින් ඔබ දුටුවා එක් වංගුවකදී එක් තාක්ෂණයක් පරදයක් තවත් තාක්ෂණයක් ඉදිරියට පැමිණියා. උපක්‍රමයක් ජයග්‍රහණය කළා. උපක්‍රමශීලීභාවය වේගය දියුණු බව මේ සියල්ල අද දවසේ හොඳින් නඩත්තු කරන්නේ කවුද? ඔහුටයි තරගයක්. දෙදෙනා තරගය වර්ණවත්. ඒ වර ආබාධ. ඒ වර ඇද වැටුණා අංක 93 අෂෙන් චෙරිල් නේති කුමාර. මේ තමයි වඩා වැදගත් වේගය, උපක්‍රම, උපායශීලීභාවය, දියුණු බව මේ කුමක් තිබුණත් සමබරතාවය නැතිනම් ලොකු ප්‍රශ්නයක්. අංක 93ට සිදුවන්නේ ඒ වරේ අෂෙන් චෙරිල් නේති කුමාර. කෙසේ දක්වාමත් ඉදිරියෙන් ජග් ගුණවර්ධන. තමත් වයස අවුරුදු 16ට අඩු වයස් කාණ්ඩයේ නියෝජනය කරන තරගකරුවන් ලාබාලය වයසින් නමුත් හැකියාව ජග් ගුණවර්ධන අංක 99 ඉදිරියෙන් එවන් විගුරුසිංහ දෙවන 60ට තරගයේ දුක්ඛිමි ලබාගත් හැකි කලාපයේ නව තරගවල ආරම්භ කරන තැනදී මේ ස්ථානයේ බොහොම වර්ණවත් තැන කෙටි කාල වේලාවක් ඇතුළත ලොකු වේගයක් ලබාගෙන හොඳ පිම්මක් ලබා ගැනීමට ලැබෙනවා. මේ හොඳ පෙරහුරුවක් හරිද? අද තවත් සුවිශේෂී තරගිතවත් තිබෙන නරඹන්නන්ගේ රසාස්වාදයේ විනෝදාස්වාදයේ වෙනුවෙන් කාටද මේ ධාවන පතේ දිගුම පිම්ම පැනිය හැකි? හැබැයි හරිත පෙරරවත් දිනේශ් පෙරරවත් නෙමෙයි. Challenging track. The biggest, the longest jump or the fastest lap. Quite a challenging one. This is race 1, so placings here very important for race number 2 too. ජග් ගුණවර්ධන ඉදිරි. He's opened up a decisive lead
making sure that Yvonne Biagi Gurusingha would not be too far away. That's the two race leaders. ආනරම් සිල්වා ජාක් ගුණවර්ධන ප්‍රමුඛයා සැහැම ඉදිරියක් ලබාගෙන තිබෙනවා දැන් ඔහු ක්‍රමක්‍රමයෙන් දෙවන අත්පඩ. He's opened up a decisive lead, Yaks Gunawardena. Can't be complacent though. Dinesh Upendra very excited about the long jumps, the high jumps. Yaks Gunawardena will provide much of that. විවිධ ධාවන පසවල විවිධ ශිල්පීය ක්‍රමයන් විවිධ වෙනස් තාක්ෂණයන් විවිධ අංග නිරන්තරයෙන් ඉදිරිපත් කොට තිබෙනවා. අපට මතකයි සාමාන්‍යයෙන් ෆොක්සිල් ධාවන පසේදී බොහෝ විට පිම්මේ ඉහළගේ තමයි බොහෝ විට මන්නු ලබන්නේ. නමුත් විජය බහුවේද එන විට ඒ සියල්ල වෙනස් හොයගෙන ඉදිමයින්නේ. දිගු පිම්ම කාගේද කියන දෙරරි සහිත කලාව. මේකේ හොඳින් පාලනය කරගත යුතු මේ අධීරයේ තමන්ගේ ඉදිරිපස රෝගය ගොස් රඳවන්නේ කොතනද? ඒ ස්ථානයේ හොඳින් ස්ථානගත කළ යුතුයි. නැත්නම් තරඟ කරුවා මාරු. ආකරුණ වේජාක්ස් ගුණවර්ධන. වේගය අඩුවක් නැහැ වංගුවලදී. ක්‍රීඩකයෙක් යන වැටුණා ඒ අතරතුරේ. Who's got into difficulty? Number 3 would be Cheryl Nethikumara. Second time he's had a fall according to Dinesh, who's following the race a lot more closely. සමනක් තිබෙනවාද වැඩිම වාර ගණනක් ඇද වැටෙන ක්‍රීඩකයාට? හරි. Don't try to talk about the misfortunes of a competitor. So difficult. It's a taxing event, Dinesh, you know that. They've all had opportunities on two wheels, on start track. I like just the way he's competing. He's not letting anything go. He knows he's comfortably in front. He won't take any chances on Yvonne Biagi Gurusingha. He's also a top competitor. They have respect for one another. වයස අවුරුදු 5 පාල අතුපාතී සිතාන්නේ තරගයේ මේ ක්‍රියාත්මක වන්නේ. තරග ආරම්භයේදී පළමුව දෙවන තරගයක් අපට දුටුවා. ගුරුසිංහ සහ ගුණවර්ධන අතර. නමුත් ගුරුසිංහ පසුපස කරමින් එවන ගුරුසිංහ පසුපස කරමින් ජැක්ස් ගුණවර්ධන දැන් ඉදිරියෙන් ගමන් කරන ආකාරය තවත් ප්‍රතිමල්ල වෙන්න වාටයක පමණ ඉදිරියක් තබාගෙන ඔහු ගමන් කරන ආකාරය. My two teenagers, some would draw, some would dance, some would sing. These youngsters are on the track competing. It's something they know very well, something they do much better than a lot of others. කොහොමදත් ප්‍රකට කතාවක් තිබෙනවා මුලදී වරදින තරමට තමයි පස්සේ හරියන්නේ කියලා. මේ නවක ක්‍රීඩකී මේ නවක දහවකී මේ හොඳ පාඩම එක් වරක් වැටුණා. තව දහස් වරක් නැගිටින්නට උන්ට ශක්තිය දෙවි යුතුයි. ඔවුන් එස්ලා පොළඹවන සුළු විශාල කණ්ඩායමක් ඉන්නවා. තමන්ගෙන් පටන් ගත්තම ඔවුන් පිටුපතේ ඉන්න කණ්ඩායම ලොකු ශක්තියක් ලබා දෙනවා. සමහර ක්‍රීඩකීන් මේ තරග ආරම්භයට එන විට ඔවුන්ගේ පාදයේ සුමසවා ගන්න අපහසුයි මේ යතුපැති මත නැගුණාම. එතෙන් සිට ඔවුන්ගේ පිටුපස සිට විශාල ගාමක ශක්තියක් ලබා දෙනවා. බොහෝ පිටුපස බොහෝ කණ්ඩායමක් ඉන්නවා. මේක මේ තනි ක්‍රීඩකයෙක් තරඟ වැදුනාට ඔහු පිටුපස ලොකු කණ්ඩායමක් ගැන. Talking about massive team supporting the competitors. We're also talking about failures being pillars of success. Most of these competitors have seen both sides. More so, I would imagine, the successors. ජාක්ස් ගුණවර්ධන අභියෝගයෙන් තොරව ඉදිරියට ගමන් කරනවා. අප මේ කණ්ඩායමක් පිළිබඳව සඳහන් කළ මොහොතේදී විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ අතරතුරදී අංක 76 කරන ගීතාන්ත. ඇද වැටුණා දාවන පස්සේ. So the
tussle for third and fourth places too, way behind the race leaders. Hasindu Gunasekara is lying fourth at the moment. This is the race leader. Jack Gunawardena Medaki. Antanunam. Binura Ketalagama is lying third at the moment. Followed closely by Hasindu Gunasekara. He's lying fourth. There is a tussle for last podium finish too, which is good for the spectators. 3/4 of the race gone. This is event number 4 for the day. Binura Ketalagama Sunrana Hadiya Danita Taraki. Jack Gunawardena in Anthuru Evan B. Guru Singh Binura අපේ ඔබට සඳහන් කළා විශාල කණ්ඩායමක් මේක තරම් කරුවෙක් පිටපත සිටිනවා වගේ ඔබ මේ දකින්න ඒක රූපරාමයක් පිටපත විශාල කණ්ඩායමක් ඉන්නවා වගේ මතක් කරන්න කැමති ක්‍රීඩාවේ ප්‍රමුඛයන් Kurunagala, cool conditions, cloud cover, certainly a blessing in disguise for both spectators as well as competitors. The track is now really spruced up because the riders have been burning the track at regular intervals. On to the final lap now. අවසන් තරගයට වටේට අවතීර්ණ වුණා ජාක් ගුණවර්ධන පළමුවෙන් හැටියට ඔහු මුල් වට දෙකේදී ගමන් කළේ දෙවන හැටියට එවන් බි ගුරුසිංහ තමයි ඉදිරියෙන් සිටියේ නමුත් එක් නිමේෂයකදී ඔහු හොඳ තාක්ෂණයක් හොඳ උපක්‍රමයක් භාවිතා කළා එන් අනතුරුව ඒ ලබාගත් ඉදිරිය කිසිවෙකුට සමීප වන්නට ඉඩ කඩ නොතබා ඔහු ඉදිරියෙන් ගමන් කරන ආකාරය මේ හරිත අද මේ කුරුණෑගල පුරවරයට තැනකෙලියක් බඳු දිනයක් මේ කටයුතු අහවර වීමෙන් අනතුරුවත් හැමදෙනාම ප්‍රීති ප්‍රමෝදයට පත්වන ආකාරයේ සතුටු වන ආකාරයේ මේ වීදි පුරා පවා දකින්නට පුළුවන් තැනකෙලියක් හා බඳු යන සම්ප්‍රදාය. Yesterday, most of these competitors are coming around the city of Kurunagala, the leading town in north-western province, or Coimba as they call it. There will be a lot of celebrations naturally. People will get together to talk about the races, what they did best, what they didn't do, or what they could have achieved. That's after a lot of competition and hard work on the track. ජාක් ගුණවර්ධන තාමත්ම ප්‍රබල තරගරටාවක් කෝ ඔහුගේ ප්‍රතිවාදය Last half lap to go for Jaks Gunawardena, maybe less than that now. He was not the early race leader, but he really upstaged Yvonne Biagi Gurusingha pretty early. Never let anybody come close to him thereafter. ධාවන පතේදී තරගයක් වෙනස් කළ හැකි කඩේම තමයි මේ වංගු සහිත කලාව. මේ තාම තමයි පහළ වෙන තරග ජයග්‍රහණය පහසුයි. ඒ තාමත් පහසුවෙන් ඔහුගේ තරග ජයග්‍රහණය වාර්තා කරන්නේ. ජාක් ගුණවර්ධන වයස අවුරුදු 17 15 උපාසීසි කාණ්ඩයේ ප්‍රථම තරගය ජයග්‍රහණය වෙන දෙයක්. So the winner, Jaks Gunawardena, confident. Good ride for him. Didn't compromise too much on speed. එවන් මේ ගුරුසිංහ දෙවන්න හැටියට තරගයේදී මම Gurusingha, who led briefly in the race, pushed back into second place. තුන්වන ස්ථානයේ වෙනසක් සිද්ධ වුණේ නේද? නැතිනම් බෙනුර කිදලකම්. Although Hasindu Gunasekara was in contention for a while for the last place, Binuru Kitalagama held his competition, held his place, and there you see the top three in that first race for
85cc under 16ers. මේවදුර තරගයේ විශේෂ අවස්ථා තරගාරම්භය මේ තරගාරම්භයට අමතක වැදගත් මුල් පොකුරෙන් මේදී ඉදිරියට ගමන් කිරීම ලොකු ජයග්‍රහණයක් පිළිබඳව වන මූලික අඩිතාලම සකසා ගන්නට සමත් ඔබ දකින්නට ඇති බොහෝ තරගවලදී මේ තරගයේ එහෙමයි පුරුෂ සාතුනවර්තන දෙදෙනා ඉදිරියට පැමිණියා අනතුරුව තරගයේ සම්පූර්ණ ග්‍රහණය නතු කරගත්තේ මේ දෙදෙනා අතර ජැක්ස් ගුණවර්ධන සම්පූර්ණ ආකාරය මෙන්න ඔහු තරගයේ වෙනස් කළ ආකාරය ප්‍රකාශ ඔබ දුටුවේ ඉන් අනතුරුව නැහැ සමාවක් ඔහුගෙන් ඉදිරියෙන් ජැක්ස් ගුණවර්ධන එවන් වී කුරසිංහ දෙවන්න හැටියට මෙන්න මේ ස්ථානයේ තමයි ඔහු මේ වෙනස කළේ කෙටි වංගුව ඔහු වේගය ආඩාල කරමින් හොඳින් ලබා ගත්තා දිගු වංගුවයි ලබා ගත්තේ ඉවර එවන් වී කුරසිංහ එතනදී සාධනීය පොහොසත් ජැක්ස් ගුණවර්ධන ඒ පොහොසත්කම ඔහුට ඉදිරිය ලබා දුන්නා තරගයේ තීරණාත්මක on to the final lap now. Used his skill and the coordination very well. මිලන්ඩ ආරම්භ වීම නිමිත්තයි රේසිං 125cc සහ 250cc කාණ්ඩයේ ප්‍රථම තරගය. අප දැන් ඊට පෙර ආතුව ප්‍රධාන සම්බන්ධතා මැදිරිය සමග